සිනෙස්ටා පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා, සියලු සමාජිකයනි, මගේ ආදරණීය කලාලෝකයේ හිත මිතුරනි. හිතේ තියෙන ඔක්කොම කියාගන්න අමතක වෙයි කියලා මගේ හිතේ තියෙන තැති ගැස්මත් එක්ක මම ඔක්කොම ටික ලියාගෙන ආවා. හැබැයි එච්චර දිග නෑ. මම ඉක්මනට ඉවර කරන්න. අද හරිම ලස්සන දවසක්. ඒ ලස්සන දවසේ ලස්සනම මොහොත සතුටෙන් සමරන්න තරු ගොඩක් එකතු වෙලා තියෙන නිසා මේ මොහොත අහස තරම් ලස්සනයි. මේ සැමරුම ඒ අහස සැරසු ආකාශ කුසුම වෙනුවෙන්. ඇගේ සුවිශේෂී ජීවන ගමන වෙනුවෙන්. ලාංකේය සිනමාවේ දීප්තිමත්ම තාරකාව වෙනුවෙන්. ඇය එලිපෙහෙලි කරලා දීපු මාවතේ තමයි අලුත් පරම්පරාවේ අපි ඇවිදගෙන ඉස්සරහට ආවේ. ආදරණීය මාලනී ආන්ටි, happy birthday to you. සිනමා තාරකාවන්ගේ වර්තමාන පරම්පරාව නියෝජනය කරමින් අදහස් දක්වන මට අපේ පරම්පරාවේ පරමාදර්ශී චරිතය විදිහට මාලනී ආන්ටිව හඳුන්වන්න පුළුවන්. ඇයගෙන් අපේ පරම්පරාවට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඇයගේ රුවට, ඇගේ හිනාවට, ඇගේ රංගනයට යුගයක් බිහි කරන්නත්, දයක් වශී කරන්නත් පුළුවන් වුණා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු දේ තමයි ඇගේ රංගන පරාසය. නිදානය, බඹරු ඇවිත් වගේ සිනමැටික් මාස්ටර්පීසස් වලත්, තුෂාරා, කස්තුරි සුවඳ වගේ බ්ලොක්බස්ටර් හිට්ස් වලත් රංගපාන පුළුවන් ආයාසයක් නැති පරාසයකින් ඇය රංගන කෞශල්‍ය පොහසත්. එකම චරිත ස්වභාවයකට විතරක් තමන්ව ලිමිට් කරගන්නේ නැතුව සිනමාව ඇතුලේ තමන්ගේ චරිත එක්ක එක්ස්පෙරිමන්ට්ස් කරන්න, චැලෙන්ජස් ගන්න නොබියව ඉදිරියපත් වුණු තාරකාවක් ඇය. රංගනයෙන්, රූපණයෙන් විතරක් නෙවෙයි, ගතිගුණවලුනුත් ඇය අගතැන්. මනුස්සකම් වලින් ඇය අගතැන්. දශක ගණනාවක හෙළ සිනමා ඉතිහාසයේ ඇයව හැඩට හසු කරගන්න හැම ෆිල්ම් ෆ්‍රේම් එකක් ගානේ ඒ ගැන සාක්ෂි ලියවිලා තියෙනවා. ඇයගේ නිහතමානීකම ගැන හැම කෙනෙක්ම ගෞරවයෙන් මතක් කරනවා. අද මේ මොහොතේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන නවක රංගන ශිල්පිනියක් එක වුණත් ඇයට රංගනයේ යෙදෙන්න පුළුවන්. ඔවුන් එක සුහදව කටයුතු කරන්න පුළුවන්. ඔවුන් එක හරියට අනුගත වෙන්නත් පුළුවන්. ඇය ඒ තරම්ම නිහතමානී. ඇය ඒ තරම්ම තරුණයි. මම හරිම ආඩම්බරෙන් කියනවා මම තමයි අපේ පරම්පරාවේ වාසනාවන්තම නිලිය කියලා. ඒකට හේතුව මොකද්ද කියන්න අද තරම් වෙන දවසක් නැහැ. හැබැයි මේක මගේ ජීවිතය ගැන වැඩි දෙනෙක් එච්චර නොදන්න කාරණාවක්. මම ඉස්සෙල්ලාම සිනේ කැමරාවකට මුහුණ දෙන්නේ මට වයස අවුරුදු 2කමාරේදී. ඒ මගේ ආදරණීය තාත්ති ඉන්නවා මේ කොහේ හරි අධ්‍යක්ෂණය කරපු 1992 වසරේ රූපගත කරපු අපාය තත්පර 84000ක් චිත්‍රපටය. මගේ තාත්ති සිනමා අධ්‍යක්ෂවරයෙක් වීම මට වාසනාවක් තමයි. නමුත් එදා ඊට වඩා ඒ දවස විශේෂයි. ඒ මොකද දන්නවද? මට රංගපාන්න තිබුණේ අපේ නිලි රජනගේ දූ කුමරිය විදියට. මාලනී ආන්ටිට නම් මතකද දන්නේ නැහැ. ආයනෝ හරියට ගලප ගන්නත් කලින් ඇක්ෂන් කට් විධාන වලට අවනත වෙලා සිනමාවට ආව මගේ සිනමාව වුණේ මාලනී ආන්ටි. ඉතින් මං කිව්වා හරි නේද? මං තමයි වාසනාවන්තම නිලිය. ඒ රූගත කිරීම අතරේ සිද්ධ වුණු දේවල් හැම එකක්ම මට හරියට මතකේ නැති වුණත් මං විශ්වාස කරනවා මං රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න මට මුල්ම ආශිර්වාදය ලැබුණේ මාලනී ආන්ටිගෙන් කියලා. මට තාත්ති කියලා තියෙනවා කිසිම ආගන්තුක බවක් පෙන්වන්නේ නැතුව මම හරි හොඳට මගේ පළමු සිනමා රංගනය කළා කියලා. නිලි රැජින මගේ ළඟ ඉන්නකොට මට ඉතින් බය වෙන්න කිසිම හේතුවක් නැහැනේ. මාලනී ආන්ටිගේ සිනමා ගමන බලද්දී අපි තව කොච්චරනම් දේවල් මේ කලා ක්ෂේත්‍රයේ කරන්න තියනවද? මොන තරම්නම් දේවල් ඉගෙන ගන්න තියනවද කියලා මං කල්පනා කරනවා. අඳුරු සිනමා ශාලාවක් එළිය කරන්න
රිදී තිරයම ආදරයෙන් පුරවන්න මාලනී ආන්ටිගේ ඒ ලස්සන හිනාවට පුළුවන් වුණා. රිදී තිරයම වෙන්න ඕනේ නැහැ. බලන්නකො මෙතන මේ ශාලාව අද කොච්චර එළියයිද? මාලනී ආන්ටිගේ හිනාවෙන් මේ මුළු ශාලාවම තවත් එළිය වෙලා තියෙනවා. මාලනී ආන්ටි, මාලනී ෆොන්සේකා මැතිණිය, හෙළ නිලි රැජින සිනමාව වෙනුවෙන් කරපු මෙහෙවර උත්තරීතරයි. ඇයගේ ජීවිතයේ සුවිශේෂීම දවසක අදහසක් එක් කරන්න වර්තමාන පරපුරේ මට මේ අවස්ථාව ලැබීමත් ඇය නිසා මගේ ජීවිතයට එකතු වුණු වාසනාවේම දිගුවක් කියලයි මම හිතන්නේ. අද එයාගේ ලස්සනම උපන්දිනය. එයා දැන් ලොකු ළමෙක්. මාලනී ආන්ටි, හෙළ සිනමාවේ හෙළන් ඔබයි. රිදී තිරයේ රන් ලිය ඔබයි. අපේ ජීවමාන නිදානය ඔබයි. චිරං ජයතු. මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා.